අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක් සිය නිවස තුළම දූෂණය කළ බව කියන සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව තමයි පොලිසිය සඳහන් කළේ. ඒ පිළිබඳ විශේෂ අමාත්‍යවරයාත් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කළේ අද උදෑසන මෙම සැකකරු අත්අඩංගුවට ගත්තා කියන කාරණාව. මේ වෙන විටත් සැකකරුගේ තොරතුරු අනාවරණය වෙමින් පවතින බවයි පොලිසිය වැද්දුරට සඳහන් කළේ. කිරිබණ්ඩලාගේ නිලන්ත මදුරංග රත්නායක නොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මදුර රත්නායක වෙන මෙම සැකකරු ගල්නෑව නවනගරයේ පදිංචිකරුවෙකු බව තමයි පොලිසිය සොයා බැලීමේදී තොරතුරු අනාවරණය කරගෙන තිබෙන්නේ. අදාළ සැකකරු වෙනත් නඩු කටයුත්තක් සම්බන්ධයෙන් මීට පෙර රක්ෂිත බන්ධනාගාර ගත කර මීට දින කිහිපයකට පෙර තමයි ඔහු නිදහස්ව නැවත පැමිණලා තිබෙන්නේ කියන කාරණාවත් වාර්තා වෙනවා. අවුරුදු 34ක් කියලත් මොහුගේ වයස මේ වෙන විට අනාවරණය කරගෙන තිබෙනවා. මීට පෙර චීවරධාරියෙකු ලෙසද සිට තිබෙනවා කියන කාරණාවත් අපිට වාර්තා වෙනවා. ඒ වගේම තමයි යුද හමුදා සේවයෙන් පලා ගොස් සිට ඇති අතර සැකකරු ගල්නෑව විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් තමයි අත්අඩංගුවට ගෙන තිබෙන්නේ කියන කාරණාවත්